අස්ලාමලයිකුම් අයිබෝවන් යාළුවනේ අස්වැස්සම සුබසාධක ප්‍රතිලාභය ලබාගෙන සිටින්නන් ඒ වගේම තමයි දෙවෙනි අධීරයට අයදුම් කරපු අය. ඉතින් ඔයාලට විශේෂ පණිවිඩ තුනක් මං අද අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට දන්නවා මේ මෙයි මාසේ අපි ඉන්නේ. ඉතින් මෙයි මාසෙට අදාළ අස්වැස්සුම දීමනාව යාලා සිස්ටම් වලට ඊයේ දවස් වෙනකොට බැර කරලා තියෙනවා. ඉතින් අද දවස් වෙනකොට යාලා ඒක පබ්ලික් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ආකාරයට මම මේ වීඩියෝ එකේ ගෙනලා තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව අස්වැස්සුම ප්‍රතිලාභය ගිය මාසේ පහුගිය මාසේ ඉඳලා කියන්නේ 2025 අප්‍රේල් මාසෙත් එක්කම අවසන් වුණේ කාටද කියන පරිවිඩය. ඉතින් ගොඩාක් අයට තවමත් සැකයක් තියෙනවා රුපියල් 5000 ලබාගෙන සිටින්නන්ට Taman මොන කාණ්ඩෙද ඉන්න කියලා. ඉතින් ඔයාලට දන්නවා යාලා කාණ්ඩ දෙකකට යාලා රුපියල් 5000 ලබා දීගෙන ආවා. එකක් තමයි සංක්‍රාන්තිකය, අනිත් එක ඇවිල්ලා අවදානමට ලකුවන්. ඉතින් එයාලා 2025 අප්‍රේල් මාසයේ වෙනකොට නවත්තනවා කියලා තිබුණ සංක්‍රාන්තික අයට. අවදානමට ලකුවන්ට 2025 දෙසැම්බර් දක්වා ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයාලට ඔයාලගේ කාණ්ඩ මොකක්ද කියලා ඔයාලට තවමත් දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මම මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ ඔයාලගේ ඩෙන්ටිටි නම්බරය ඇතුළත් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මුදල් වැටිලාද නැද්ද කියලා. ඉතින් මුදල් වැටිලා තිබුණොත් ඔයාලා ඉන්නේ අවදානමට ලකුවන් කාණ්ඩෙටම ඔයාලා ඉන්නේ. මුදල් වැටිලා නැත්නම් ඔයාලා සංක්‍රාන්තික අය ඒ කියන්නේ ගිය මාසෙත් එක්ක ඔයාලගේ අස්වැසුම දීමනාව නවත්තලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දෙවෙනි අධීරයට අස්වැසුමට ඉල්ලුම් කරපු අය. ඔයාලා දන්නවා 6 වෙනි මාසේ වෙනකොට රජයෙන් කියලා තිබුණ බැංකු වලට මුදල් බැර කරනවා කියලා දෙවෙනි අධීරය සඳහා අස්වැසුමට ඉල්ලුම් කරපු අයට. ඉතින් ඔයාලා ඒකට සුදුසුකම් ලබලද නැද්ද? මොන කාණ්ඩයටද ඔයාලා අයත් වෙලා තියෙන්නේ? එහෙමත් නැත්නම් ඔයාලා සෙලෙක්ට් වෙලාද නැද්ද කියලාත් ඔයාලට තවමත් දන්නේ නැහැ. ඉතින් ලබන මාස වෙනකොට මුදල් බැර කරනවා කියලා රජයෙන් කියලා තිබුණා. ඉතින් ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් මේ විදිහටම ඔයාලගේ ඩෙන්ටිටි නම්බරය හෝ ඔයාලගේ HH අංකය ඔයාලට සඳහන් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා සෙලෙක්ට් වෙලාද නැද්ද කියන එක. ඉතින් ඒ පණිවිඩෙත් මම මේකේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා වීඩියෝ අවසාන දෙක බලන්න මේ විශේෂ පණිවිඩ තුනම මේකේ මම සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ අවසාන දෙක බලන්න. ඒ වගේම ඔයාලා දන්න කෙනේ යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා යාළුවත් දැනුවත් කරන්න. මේ වීඩියෝ එක බලන ඔයාලා තවමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මින් ඉදිරියට අපි ගේන වීඩියෝ ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. ඒ වගේම තමයි ඔයාලා දන්නවා මගේ ප්‍රධාන channel එක රටවිරු අපේ අයිතිය නැත්නම් රිස්වර් හසන් කියන YouTube channel එක. ඒකේ මම හැම මාසෙම laptop එක ලබා දෙනවා. ඉතින් ජනවාරි ඉඳලා මං මාස 4ක් දැනට ලබා දීලා තියෙනවා. ඉතින් මේක අපි ඉන්නේ 5 වෙනි මාසේ. 5 වෙනි මාසෙත් මෙයි මාසෙත් අපි පළවෙනිදා ඉඳලා අවසාන තෙක් මගේ වීඩියෝ බලලා කමෙන්ට් කරන කෙනෙකුට මං මාස අවසානයේදී ලැප්ටොප් එක ලබා දෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ඒ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා ඒකේ දාන වීඩියෝ වලටත් comment දාගෙන ඉන්න. ඉතින් ඊළඟ ජයග්‍රාහකයා ඔබ වෙන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ අවසාන තෙක් බලන්න. අස්වැසුම පිළිබඳ මෙයි මාසේ අප්ඩේට් එක තමයි මං අද අරගෙන ඉල්ල තියෙන්නේ. දෙවෙනි අධීරයටත් විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ වගේම සංක්‍රාන්තික අය පහුගිය මාසෙත් එක්කම අවසන් වෙන පණිවිඩෙත් මේකේ තියෙනවා. ඉතින් මේ 5000 දීමන ලබාගෙන සිටින ඔබට බලා ගන්න පුළුවන් ඔයාලා මොන කාණ්ඩයටද අයත් කියලා. ඉතින් මේ පණිවිඩය හැම දෙයක්ම වීඩියෝ එක මම සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි කමෙන්ට් එකේ මම link එක දාලා තියෙනවා. ඉතින් ඒ link එක තුලින් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ඔයාලගේ QR code එකේ තියෙන HH අංකය ඔයාලට සඳහන් කරලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. වීඩියෝ අවසාන දෙක බලන්න. ඒ ලින්ක් එකෙන් ආපුවාම මෙන්න මෙතනට තමයි අරන් එන්නේ IWMS සිස්ටම් එක සෝෂියල් රෙජිස්ටර් 2022. දැන් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය එහෙමත් නැත්නම් ඔයාලගේ QR code එකේ HS අංකයක් කියලා තියෙනවා. ඒ HS අංකය සඳහන් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ලේසිම වැඩේ විල ඔයාලගේ NIC නම්බරය කියන්නේ ජාතික හැඳුනුම්පත් අංකය ඔයාලට එතන ටයිප් කරලා එතනින් බලන්නත් පුළුවන්. දැන් මම බලන්නම් ඉස්සෙල්ලාම අස්වැසුම පළවෙනි අධීරයේ මුදල් ලබාගෙන සිටින අවදානමට ලකුවන් කාණ්ඩයේ එක්කෙනෙක්ගේ මම ඩෙන්ටිටි නම්බරය මෙතන සඳහන් කරන්නම්. දැන් එතනදී අපිට බලා ගන්න පුළුවන් පල්ලෙහාටම ගියා නම් මේ මාසෙට අදාළ 5000 දීමනාව එයාට වැටලා තියෙන්නේ. ඉතින් එයාට පුළුවන් මේක ඊයේ දවසේ තමයි මේ සිස්ටම් එකට බැර වෙලා තියෙන මුදල ලබන සතිය වෙනකොට වගේ ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම ඊට පස්සේ අපි බලමු රුපියල් 10000 දීමනාව ගන්න කෙනෙකුගේ ඩෙන්ටිටි නම්බරයක් ගහලා බලමු. දැන් මේකේ එයාලට ඉස්සර ලැබුණේ 8500යි. දැන් එයාලට ලැබෙන්නේ රුපියල් 10000. ඉතින් මේ මාසයට අදාළ 10000 මුදල එයාටත් මේ සිස්ටම් එකට බැර වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දෙවෙනි අධීරයට අයදුම් කරපු අය. ඉතින් එයාලට මෙතන පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් රජයෙන් දැනුවත් කරලා තිබුණේ 6 වෙනි මාස වෙනකොට එයාලට බැංකුවට මුදල් බැර කරනවා කියලා තමයි රජයෙන් දැනුවත් කරලා තිබුණේ. ඉතින් එයාලට පුළුවන් මෙන්න මෙතනින් එයාලගේ ඩෙන්ටිටි එයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරලා
එයාලට චෙක් කරගන්න පුළුවන් එයාලට මුදල් වැටිලාද නැද්ද කියලා. ඉතින් තවම නම් වැටිලා නැහැ. ඉතින් ඔයාලට නිතරම මේක චෙක් කර හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලට මුදල් වැටිලාද නැද්ද කියලා. ඊළඟ එක තමයි සංක්‍රාන්තික අයගේ රුපියල් 5000 ලබාගත් සංක්‍රාන්තික අයට ඔයාලා දන්නවා අප්‍රේල් මාසෙන් අවසන් වෙනවා. මේක මැයි මාසේ. එතකොට මැයි මාසෙට එයාලට මුදල් බැර වෙලා නැහැ. මේකේ ජාතික හැඳුනුම්පත් අංකයක් මම ඇතුළත් කරලා බලන්නම්. මෙතන බලන්න රුපියල් 5000 මෙයාට අවසානට වැටලා තියෙන අප්‍රේල් මාසේ 2025 අප්‍රේල් මාසේ. එතකොට මෙයාට මැයි මාසේ ඉඳලා මුදල් වැටෙන්නේ නැහැ. මෙයාලට අප්‍රේල් මාසෙත් එක්කම මුදල් අවසන් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ඕනනම් බලන්න පුළුවන් දෙවෙනි අදියරයට අයදුම් කරපු අයට එයාලටත් මුදල් වැටිලාද නැද්ද කියලා. ඒ මොකක් කිව්වොත් රජයෙන් දැනුවත් කරලා තිබුණේ 6 වෙනි මාසේ වෙනකොට බැංකුවට මුදල් බැර කරනවා මේ දෙවෙනි අදියරේ අයදුම් කරපු අයට. ඉතින් ඒකේ අපි බලමු ජාතික හැඳුනුම්පත් අංකයක් ඔයාලට පුළුවන් ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මුදල් වැටිලාද නැද්ද කියලා. ඉතින් උදාහරණයකට මම ඩෙන්ටිටි නම්බරයක් සඳහන් කරන්නම්. මෙතනදී බලන්න එයාලට selected category කියන තැන එයාලගේ NA කියලා තියෙන්නේ. දැන් මෙතනනේ සංක්‍රාන්තිකද අවදානමකට ලකුවන්ද පුවර්ද ඒ වගේ සඳහන් කරන්න මෙන්න මෙතන තමයි. දැන් මෙයාට selected category එකේ මොකුත්ම නැහැ. NA කියලා තියෙන. ඒ කියන්නේ මෙයාලව තාම කාණ්ඩයකට එක කාණ්ඩයක් කියලා select කරලා නැහැ. ඉතින් ඒ වගේම තමයි bank account status open account කියලා තියෙන්නේ, payment status no bank details found කියලා තියෙන්නේ. ඉතින් මෙයාලට විශේෂයෙන්ම මේ category එක තමයි මෙයාලට මෙතන සඳහන් වෙන්න ඕනේ මොකක්ද කියලා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලව ඒ අස්වැසුම ප්‍රතිලාභය ලබා ගන්න සුදුසුකම් ලැබලා කියලා ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි. ඉතින් ඔයාලට පුළුවන් නිතරම මේක චෙක් කරලා බලන්න පුළුවන්. ලබන මාසෙ වෙනකොට මුදල් බැර කරනවා කියලා රජයෙන් දැනුවත් කරලා තිබුණ නිසාම